දේශපාලන කඳවුරක් නැහැ. සුම්බුන් ගොඩක්. කොතනකවත් මේ සුම්බුන් එකතුවකට සභාව පිටවන්න කියලා ජනවරමක් ලැබිලා නැහැ. කොතනකවත් මේ සුම්බුන් එකතුවකට සභාව පිටවන්න කියලා ජනවරමක් ලැබිලා නැහැ. අපිට විරුද්ධව දේශපාලන කඳවුරක් නැහැ. අද ලෝක යුද්ධයක් තියෙනවා. හරි? මැද පෙරදිගයි ඇවිල්ලා තියෙනවා. ඇමරිකාව ඇත්තටම කඩා වැටලා තියෙනවා. මේ ඇමරිකාව ගහන්නේ ශක්තිමත් නැති හින්දා. එතකොට මෙන්න මේක නිසා අපිට ලොකු ආර්ථික අවකාශයක් හැදිලා තියෙනවා. ලෝකේ මැද පෙරදිග ආර්ථිකය හැදිලා තියෙනවා. අප්‍රිකානු කලාපය හැදිලා තියෙනවා. ඊට පස්සේ පැසිෆික් ආසියා කලාපය අපිට හැදිලා තියෙන ලොකු ඉඩකඩක්. ඒ වගේ ලොකු පොටෙන්ෂල් එකක් අපිට හැදිලා තියෙනවා. අද ලෝක යුද්ධයක් තියෙනවා. හරි? මැද පෙරදිගයි ඇවිල්ලා තියෙනවා. ඇමරිකාව ඇත්තටම කඩා වැටලා තියෙනවා. මේ ඇමරිකාව ගහන්නේ ශක්තිය. අද ලෝක යුද්ධ. දැන් මේ අර එළියේ ඉඳලා කතා කරනවට වැඩිය දොස් කියන්නේ නැහැ පුද්ගලයන්ට. මොකද මේ රටේ නීති අධ්‍යාපනය සීමා වෙලා තියෙනවා මේ පහුගිය කාලේ රිසර්ච් එකක් හැටියට. ඉංග්‍රීසි කතා කරන භාෂාව තුළ රටේ සාමාන්‍ය නීතිය ගැන අවබෝධයක් තිබුණට පහළ භාෂා මට්ටම් කියන්නේ පහළ කියන්නේ වෙනත් භාෂා සිංහල සහ දෙමළ කතා කරන කට්ටියට නීතියේ දැනුම ගොඩක් මදි. දොස් කියන්නේ නැහැ. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕන අධිකරණයට. අධිකරණය සම්මත කළා දෙනවා ඡන්දයට සල්ලි දෙනවා කියලා. දැන් පුළුවන් ද බාහණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදී ඉන්න. මතක තබා ගන්න. බාහණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කරනද බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් ඇති කරොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා. දැන්ම නීල් ළම ඉන්න. හරියන ලියුමක් දිසාපතිවරුන්ට අප මුදල් බාර ගන්න එපා කියලා. ඡන්දයට බාධා කිරීමක්. හරියට නඩුව අහනවා මතක තබා ගන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව තුලේ අවුරුදු 3ක් හිරේ. එනිසා රනිල් වික්‍රමසිංහ නීති විරෝධී නියෝග විවස්ථා විරෝධී නියෝග ක්‍රියාත්මක කරාම රාජ්‍ය නිලධාරීවට අපි කියන්නේ අපි පොලිසිය මාතෘකාවට එක්ක ක්‍රියාත්මක කරන්න එපා නීති විරෝධී තීන්දුව. නීති විරෝධී නියෝග. ඇයි? මැතිවරණයකට බාධා කිරීම අවුරුදු 3ක් ක්‍රියාත්මක කරනවා. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු